හෙලෝ ගයිස් කොහොමද ඉතින් මුලින්ම උගල සියලු දෙනාම SS Magic YouTube channel එකට සාදරයෙන් පිළිගන්න. අපි හැමෝම ආස දෙයක් තමයි කාඩ් මැජික් කියන්නේ. ඉතින් අපි වට ආස කරාට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඒ කාඩ් මැජික් කොහොමද කරන්නේ කියලා. ඉතින් මම මේ channel එකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කාඩ් මැජික් කොහොමද කරන්නේ කියලා කියලා දෙන එක. හරි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි අද මම මුලින්ම ගෙනාවේ ඕන කෙනෙක්ට ඕන තැනක බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන් කාඩ් මැජික් එක. මුලින්ම මම මේ කාඩ් මැජික් එක ඔයගොල්ලන්ට කරලා පෙන්නනවා. පස්සේ ඒක කරන්න කොහොමද කියලා දෙන්න. මම මේ වෙලාවේ කියන්න ඕනේ මෙතන මට මැජික් එක ඉදිරිපත් කරන්න කවුරුත් නැහැ. ඒ හින්දා මේ මැජික් එක මටම තමයි ඉදිරිපත් කරගන්නේ. මේ මැජික් එකට මට ඕන කරනවා කාඩ් 9ක්. මෙතන කවුරුත් නැති හින්දා ඒ කාඩ් 9 මම රැන්ඩම් තෝරගන්නවා. දැන් මෙතන ගොඩාක් තුනක් මම බෙදලා තියෙනවා. මැජික් ඉදිරිපත් කරන කෙනාගෙන් අහනවා මෙතන කැමති ගොඩක් තෝරගන්න කියලා. ඉතින් අපි හිතමු යාළුවා මේ ගොඩ තෝරගත්තා කියලා. ඉතින් මම මේ ගොඩ අරගෙන යටම තියෙන කාඩ් එක මේ විදිහට පෙන්වනවා. මම මේ කාඩ් එක බලා ගන්න නෑ මොකද්ද කියලා. ඔයගොල්ලෝ කැමරාවට පෙන්න බලා ගන්න. දැන් මේ විදිහට මම කාඩ් පැක් එකේ ආපහු අරන් මේ විදිහට කාඩ් පැක් එකේ දිනවා කැමති කාඩ් එකක් තෝරගන්න කියලා. මේ වෙලාවට මම රැන්ඩමි කාඩ් එකක් තෝරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ කාඩ් එකට නමක් තියෙනවා. මේ කාඩ් එකේ නම තමයි 4 spades. ඉතින් මම මේ 4 spade නම මේකට ස්පෙල් කරනවා. F O U R O F S P A D E S spades මම මේ විදිහට ස්පෙල් කරා. දැන් මම මේ කාඩ් ටික මේ විදිහට දාගන්නවා. මෙතනදී පොඩි ගේම් එකක් කරන්න තියෙනවා. මේ ගේම් එකේදී කරන්න තියෙන්නේ මම මුලින්ම කාඩ් එකක් තෝරනවා. මැජික් ඉදිරිපත් කරන කෙනා මෙතනින් කැමති කාඩ් එකක් අයින් කරනවා. ඊට පස්සේ මැජික් ඉදිරිපත් කරන කෙනා තමයි කාඩ් එකක් තෝරනවා. මම ඒකෙදී කාඩ් එකක් අයින් කරනවා. ඉතින් මෙතන කවුරුත් නැති හින්දා මම තමයි මෙතන කරන්න ඕනේ. මුලින්ම මම මේ කාඩ් එක තෝරනවා. ඉතින් මේලා මුලින්ම දෙයක් තව කරන්න ඕනේ. ඒ තමයි අහනවම මේ උඩ ඔයා කැමතිද වෙනස් කරන්න කියලා. ඒ කියන්නේ කාඩ් 9 තියෙන තැන වෙනස් කරන්න කැමතිද කියලා. ඉතින් අපි හිතමු යාළුවා වෙනස් කරන්න කැමති කියන වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් අපි මේක වෙනස් කරමු යාළුවා වෙනස් කරන විදිහට. හරි මේ විදිහට වෙනස් කරා කියලා හිතමු. ඉතින් දැන් මේ වෙලාවේ අර ගේම් එක මම කිව්ව විදිහට කාඩ් එකක් මම මේ විදිහට තෝරගන්නවා. එයා කැමති කාඩ් එකක් අයින් කරනවා. ඉතින් අපි හිතමු එයා මේ කාඩ් එක අයින් කරා කියලා. ඊට පස්සේ එයා ආපහු කාඩ් එකක් මේ විදිහට තෝරගන්නවා. ඉතින් මම මේ කාඩ් එක අයින් කරනවා. ඒ විදිහට මම ආපහු මේ කාඩ් එක තෝරනවා. එයා මේ කාඩ් එක අයින් කරනවා. එයා මේ කාඩ් එක තෝරනවා. ඉතින් මම මේ කාඩ් එක අයින් කරනවා. නැවතත් මම මේ කාඩ් එක තෝරනවා. එයා මේ කාඩ් එක අයින් කරනවා. එයා මේ කාඩ් එක තෝරනවා. මම මේ කාඩ් එක අයින් කරනවා. නැවතත් යාළුවා මේ කාඩ් එක තෝරනවා. මම මේ කාඩ් එක අයින් කරනවා. ඉතින් අන්තිමට කාඩ් එකක් ඉතුරුලා යාළුවට තමයි එන්නේ. ඉතින් මම මේ කාඩ් එකෙන් මේ කාඩ් එක අයින් කරගන්නවා. දැන් ඒක කාඩ් එකක් අපිට ඉතුරුලා තියෙනවා. ඊට පස්සේ දැන් මම යාළුවෙන් අහනවා මේ කාඩ් වලින් ඔයා අර තෝරගත්ත ඉස්සලා තෝරගත්ත කාඩ් එක ඔයාට මතකද කියලා. ඉතින් එයා මතකයි කිව්වට පස්සේ මම මේක මෙහෙම කාඩ් කොට පෙන්නනවා. මෙතන ඔයාගේ කාඩ් එක තියනවාද කියලා මම අහනවා. ඉතින් එයා නෑ කිව්වොත් අනිවාර්යෙන්ම මේ ගොඩ අරගෙන පැත්තකින් තියලා මම ස්නැප් එකක් ගාලා මේ ගොඩ කාඩ් එක ඔයාලට පෙන්නනවා. මම හිතනවා ඔයගොල්ලෝ මේ කාඩ් ට්‍රික් එක ආස වෙන්න ඇති කියලා. ඉතින් අපි බලමු මේ කාඩ් ට්‍රික් එක කොහොමද කරන්නේ කියලා. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ කාඩ් මැජික් එක කරන්නේ කොහොමද කියලා.
මුලින්ම ඔයා කාඩ් පැක් අරගෙන යාළුවට දෙන්න කැමති තරමක් සපෝල් කරන්න ගියා. එයා කැමති තරමක් සපෝල් කරාට අපිට ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක no setup card magic එක. ඉතින් මේලයි යා කොහෙද සපෝල් කරත් ඒත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා කාඩ් 9ක් මේ විදිහට තෝරගන්න යාට තෝරගන්න අවස්ථාව දෙන්න. ඉතින් ඉතින් අපි හිතමු මේ විදිහට කාඩ් 9ක් තෝරගත්තා කියලා මම මෙතන රැන්ඩම්ලි කාඩ් 9ක් මේ විදිහට තෝරගන්නවා. උඩින්ම තමයි මම තෝරගන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මම ඉස්සෙල්ලා කරා වගේ මේ මුලින්ම කාඩ් ටික ගණන් කරන්න. ඊට පස්සේ ඔයා ගණන් කරගෙන ආපස්සට ඒක සපෝල් කරගන්න. සපෝල් කරගෙන ඔයගොල්ලෝ ගොඩක් තුනකට මේ විදිහට බෙදා ගන්න. ඊට පස්සේ යාළුවෙන් අහන්න මෙතනින් ඔයා කැමති ගොඩක් තෝරගන්න කියලා. ඉතින් එයා මේ ගොඩ තෝරගත්ත කියලා අපි හිතමු. මේ ගොඩ අරගෙන යාළුවාට මෙතන තියෙන යටම කාඩ් එක පෙන්නන්න. මම මේලා යටම තියෙන කාඩ් එක මොකක්ද කියලා බලනවා. එතන තියෙන්නේ කලාපර 10. ඉතින් දැන් තුන්වෙනි කාඩ් එක තමයි මෙතන එයා තෝරගෙන තියෙන්නේ. ඉතින් අපි දන්නවා මෙතන තුන්වෙනි කාඩ් එක තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ තුන්වෙනි කාඩ් එක අරගෙන අපි මේ විදිහට ගොඩවල් ඒ ගොඩම උඩින්ම තියෙනවා. ඒ කියන්නේ ඒ ගොඩ අනිත් ගොඩවල් දෙක උඩින් තමයි වා තියන්න ඕන. ඒ කියන්නේ කාඩ් එක තුන්වෙනි තැනට එන තැනට තමයි වා තියන්න ඕන. ඔයා දන්නේ කාඩ් එක කලාපර 10 කියලා. හැබැයි ඔයා දන්නවා ඒක තුන්වෙනි කාඩ් එක කියලා. ඉතින් මේ විදිහට එක තියාගත්තට පස්සේ මේ විදිහට කාඩ් පැක් කරගෙන ආපස්සට ඔයා යාළුවට කාඩ් පැක් එක පෙන්නලා අහන්න තව කැමති කාඩ් එකක් තෝරගන්න කියන. ඉතින් එයා මේ විදිහට තව කාඩ් එකක් තෝරගත්ත පස්සේ අපි ඒක අරන් බලනවා. බලගෙන මේ කාඩ් එක නම් මේකට ස්පෙල් කරනවා. මේකද අපි ස්පෙල් කරන්න ඕනේ මේකේ සම්පූර්ණ වචනේ එකවර නෙවෙයි. ඒ කියන්නේ වචනෙන් වචන තමයි අපි මේක ස්පෙල් කරන්නේ. දැන් මෙතන ආවේ King of Spades තමයි අපිට ආවේ. ඉතින් අපි මේක ස්පෙල් කරන්න ඕනේ K I N G O F S P E A D S මේ විදිහට අපි නම වචනේ තුනට තමයි වචනෙන් වචන අපි මේ විදිහට ස්පෙල් කරගන්න. ඒ ස්පෙල් කරගද්දි අපි දැන් ඉස්සෙල්ලා අපි කාඩ් කොට උඩින්ම තිබ්බ හින්දා යාළුවට සැකයක් එන්න පුළුවන්. මෙතන දැන් තුන්වෙනි තැන තමයි ඒ කාඩ් එක තියෙන කියලා. එයා අදහසකින් තමයි ඉන්නේ. හැබැයි මේ විදිහට අපි නම ස්පෙල් කරපුවාම එයාට කිසිම අදහසක් එන්නේ නැහැ මේ කාඩ් එක කොතෙන්ද යන්නේ කියලා. හැබැයි මම ඕගොල්ලන්ට කියනවා මේ කාඩ් එක යන්නේ පස්වෙනි තැනට කියලා. කියන්නේ 1 2 3 4 5. පස්වෙනි තැන තමයි අර කාඩ් එක තියෙන්නේ. කියන්නේ කලාබර 10. අපි කලාබර 10 කියලා දන්නේ. ඒත් පස්වෙනි තමයි එයාගේ කාඩ් එක තියෙන්නේ කියලා දන්නවා. ඉතින් මේ වෙලාවේදී ඔයා මේ විදිහට කාඩ් 9 මේ විදිහට බෙදා ගන්න. ඒත් සාමාන්‍යව දන්නවා කාඩ් එක තියෙන්නේ පස්වෙනි තැන. ඒ කියන්නේ මෙතන තමයි කාඩ් එක තියෙන්නේ. ඉතින් ඒක ඔයා යාළුවට හංගවන්නේ. ඊට පස්සේ ඔයා යාළුවට කියනවා මේ කාඩ් 9 ඔයාට කැමති පිළිවෙලකට ඔයාට හදන්න පුළුවන්. ඉතින් එයා කොයි විදිහට වෙනස් කරා ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ ඔයා මතක තියාගන්න ඕනේ මේ පහේ තියෙන කාඩ් එක පස්වෙනි තියෙන කාඩ් එක කොතෙන්ද එයා තියන්නේ කියලා. ඉතින් අපි හිතුව මේ විදිහට එයා වෙනස් කරනවා කියලා. හරි මේ විදිහට වෙනස් කරලා පස්සේ ඔයා දන්නවා කාඩ් එක ගියේ මෙතෙන්ද කියලා. ඒ කියන්නේ මෙතන තමයි මේ කාඩ් එක තියෙන්නේ කියලා. අනිත් කාඩ් වලින් ඔයාට කිසි වැඩක් නැහැ. මොකද මේ කාඩ් එක තමයි ඔයාට අදගත් වෙන්නේ. ඉතින් මේ කාඩ් මෙතන තියෙන කියලා ඔයා දන්නවා. ඉතින් දැන් ඔයාගේ අවස්ථාව අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහට මොකක් හරි ස්ටෝරි එකක් කියලා ගේම් එකක් හරි කමන්නේ කියලා. ඔයා මෙතනින් කියලා ඔයා මුලින්ම කාඩ් දෙකක් තෝරන්න. ඊට පස්සේ එක කාඩ් එකක් එයා අයින් කරන්න. මේ වෙලාව ඔයා සැලකුවත් නැති කාඩ් තමයි අර තෝරගත්ත කාඩ් එක මේ කියලා දන්නවා. මේ වෙලාවේදී ඔයා තෝරගන්න ඕනේ මේ කාඩ් එක නැතුව වෙන කාඩ් එකක්. ඉතින් අපි මේ කාඩ් එක තෝරගත්තා කියලා. ඉතින් මේ කාඩ් එක යාළුවා අයින් කරයි. ඊට පස්සේ යාළුවට අවස්ථාව දෙනවා අපි කාඩ් එක තෝරන්න. ඉතින් එයා තෝරගත්ත කාඩ් එක. ඒ කියන්නේ මේ කාඩ් එකත් එක තව කාඩ් එකක් තෝරගත්තොත් මේ කාඩ් එක තියලා අනිත් කාඩ් එක තමයි ඔයා අයින් කරන්න ඕනේ. ඒ විදිහට මම මේ කාඩ් එක තෝරනවා. මේක අයින් කරනවා. ඊට පස්සේ ආපහු යාළුවා මේ කාඩ් එක තෝරනවා. ඉතින් මම මේ කාඩ් එක අයින් කරනවා. ඊට පස්සේ ආපහු ඔයා මේ කාඩ් එක තෝරනවා. මේ කාඩ් එක යාළුවා අයින් කරනවා. ඊට පස්සේ අපිට මේ කාඩ් හතරක් අන්තිමට ආවා. ඊට පස්සේ ආපහු සැරයක් එයා මේ විදිහට කාඩ් දෙකක් තෝරනවා. ඉතින් එක කාඩ් එකක් එයා අයින් කරනවා. ඊට පස්සේ මම ආපහු කාඩ් දෙකක් තෝරනවා. ඒ කාඩ් දෙක ඊපස්සේ එයා ආපහු මේ කාඩ් එක අයින් කරනවා. දැන් කාඩ් දෙකක් ඉතුරුලා තියෙනවා. අන්තිමට කාඩ් දෙකක් තෝරන්න. ඉතින් මේක අපිට අන්තිමට එන්නේ නැති හින්දා අන්තිම කාඩ් එක මේ කාඩ් තමයි එයා තෝරගත්ත කාඩ් එක. ඉතින් මේ කාඩ් එක අපි අයින් කරනවා මේ විදිහට. ඉතින් මුල අපි මුකුත් කරන්නේ නැතුව ඒ කාඩ් එකේ ඒ විදිහම අන්තිමට ඉතුරුන කාඩ් එක තියෙනවා. ඊට පස්සේ යාළුවෙන් අහනවා ඔයාට අර ඉස්සලා තෝරගත්ත කාඩ් එක මතකද කියලා. ඊට පස්සේ එයා මතකයි කිව්වට පස්සේ ඔයාට තියෙන මේ කාඩ් ටික අරගෙන මේ විදිහට පෙන්නන්න. එතකොට ඔයා දන්නවා ඔයා කොහොමද දන්නවා මෙතන තියෙන්නේ එයාගේ කාඩ් එක කියලා. ඉතින් එයා මෙතනින් අනිවාර්යෙන් පුදුම වෙනවා. මෙතන කාඩ් එක නැති වුණා. ඉතින් නෑ කියලා කිව්වට පස්සේ ඔයා මොන විදිහින් හරි ස්නැප් එකක් ගහලා හරි
ඔයා කැමති විදිහකට කාඩ් එක අරන් මේ විදිහට ඉස්සරහින් තියෙන. මම හිතනවා ඔයගොල්ලෝ මේ කාඩ් මැජික් එකට ආස වෙන්න ඇති කියලා. ඉතින් මේවා ගොඩක් මැජික් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්.